අදාළව කතා කරන්න පුළුවන් තවත් වැදගත්ම පොඩි කරුණු දෙකක් විතර මම කියන්නම්. බැරි වෙලාවකවත් යම්කිසි අවස්ථාවක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නැතිව තිබිලා තිබුණොත් එහෙම මෙන්න මේ වගේ එක්කෙනෙක්. කවුද? අපි හිතමුකෝ NO2 කාණ්ඩයක් කියලා. එහෙම නැත්නම් ක්ලෝරින් පරමාණුවක්, බ්‍රෝමීන් පරමාණුවක්, අයඩීන් පරමාණුවක්. හරි? ක්ලෝරින් පරමාණුවක්, බ්‍රෝමීන් පරමාණුවක්, අයඩීන් පරමාණුවක්. අපිට පොදුවේ ගත්තොත් මෙයාව කියන්න පුළුවන් X කියලා. ඒ කියන්නේ හැලජන පරමාණුවක් වෙන්න පුළුවන් මෙයා. හැලජන X කියන එකේ මම පෙන්නන්නේ හැලජන. ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්. හරි? NO2 කාණ්ඩයක් හරි එහෙම නැත්නම් හැලජන පරමාණුවක් හරි කවදාවත් පුතේ හැසිරෙන්නේ නැහැ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට. හැලජන පරමාණුවක් හෝ NO2 කාණ්ඩයක් කිසිම අවස්ථාවකදී හැසිරෙන්නේ නැහැ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයන් විදිහට. එහෙනම් එයාලා හැසිරෙන්නේ කවුරු විදිහට? එයාලා හැසිරෙන්නේ හැම වෙලාවකම ආදේශිත කාණ්ඩ විදිහට. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයන් විදිහට NO2 කාණ්ඩයවත් ඊළඟට හැලජන පරමාණුවක්වත් කිසිදු අවස්ථාවකදී හැසිරෙන්නේ නැහැ. එයාලා හැසිරෙන්නේ කවුරු විදියටද? ආදේශිත කාණ්ඩ විදියට. ඔය කාරණාවත් මම ඔයාලට ටියුට් එකේ දීලා තියෙනවා බලන්න. ඔය විදියටම දීලා තියෙනවා. නයිට්‍රෝ කාණ්ඩයක් හෝ හැලජන පරමාණුවක් කාණ්ඩ දෙකම අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන ව්‍යුත්පන්න සලකන අතර එම කාණ්ඩ සෑම විටම ආදේශිත කාණ්ඩයන් ලෙස සලකනු ලැබේ කියලා දීලා තියෙනවා. හරිද? තේරුණාද? right. හරි. ඊළඟට දැන් ඔයාලට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයන් අඳුර ගන්න පුළුවන් නම් ආන්ගේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට කියන නමත් ඔය වගුවේ එහා පැත්තේ තියෙනවා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විට නම කියලා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විට ඇති විට නම කියලා. බලන්න. ඔය තියනා නේද වගුවේ. මුලට යන්නකෝ. උඩම ඔගේ නම් කරලා තියෙන තැන් වලට. එතනට කියලා බලපන්. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වන විට යොදන ප්‍රත්‍යය කියලා තියලා තියෙනවානේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වන විට යොදන ප්‍රත්‍යය. කියන්නේ නම කියන එක තමයි ඔය ප්‍රත්‍යය කියලා කියන්නේ. එතකොට ඔයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කොහේ හරි තැනක හොයාගත්තා නම් ආන්ගේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ නම හැබැයි ඔයාලට මතක තියාගන්න වෙනවා. තේරුණාද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඔයා කොහේදී හරි තැනක හොයාගත්තොත් ඒ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අදාළ නම ඔයා අනිවාර්යෙන් හොයාගන්න ඕනේ. පැහැදිලි? right. පොළොවට දාගන්න. ඒ නම ඔයා මතක තියාගන්න ඕනේ ඈ. හරි. ඊළඟට යන් අපි ප්‍රධාන කාබන් දාමය හඳුනා ගැනීම කියන තැනට. right. ඔන්න කාබන් චේන් එකක් අඳුන ගන්න තමයි යන්නේ. හරි? right. දැන් මේ කාබන් චේන් එක අඳුන ගන්නකොට මේකදී ඔයා පාවිච්චි කරන්න ඕන මෙතඩ් එකක් තියෙනවා. මෙතඩ් එකක්. ඒ කියන්නේ මේ ක්‍රමය පාවිච්චි කරන්න හැම වෙලාවකම හරිද? ඒ කියන්නේ IUPAC සම්මේලනයේ මගින් පැහැදිලිව අපිට දුන්න මෙතඩ් එකක් තියෙනවා. මේ මෙතඩ් එක පාවිච්චි කරලා කාබන් චේන් එක අඳුන ගන්න කියලා. එතකොට මේ මෙතඩ් එක පාවිච්චි කරලා මේ කාබන් චේන් එක හරියටම අඳුන ගන්න ඕනේ. තේරෙනවද? එතකොට මේකෙදි ඔයා අනුපිළිවෙලින් සලකන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මොකද්ද මම කිව්වේ? අනුපිළිවෙලින් සැලකිය යුතු කාරණා කීපයක් තියෙනවා. බලන්න ඔකේ ඔය පිටුව ගත්තොත් එහෙම පිටුව අංක 16 පිටුවට යන්නකො. ආන් ඔය 16 පිටුවේ මම ඔය කාරණා ටික දීලා තියෙනවා. මොනවාද මේ කාරණා ටික? අනුපිළිවෙලින් දැක්වුවොත් එහෙම. නීති රීතිය මේ නීති රීතික මොනවාද? මොකද්ද පළවෙනි එක කියලා තියෙන්නේ? ප්‍රධාන දාමය අඛණ්ඩ කාබන් පරමාණු වලින් පමණක් සමන්විත විය යුතුය. right. එතකොට ඔයා හැම වෙලේම කාබන් චේන් එකක් තෝරද්දී කාබන් දාමය තෝරනකොට ආන්ගේ දාමය අඛණ්ඩ ලෙස කාබන් පරමාණු වලින් බැඳිලා තිබුණොත් තමයි එයාව අපි ප්‍රධාන දාමය විදිහට තෝරන්නේ. right. මොකද්ද මේ කිව්ව කතාවේ තේරුම? බලන්න මෙන්න මෙහෙම කතාවක් මම මේ කියන්නේ. හරි? දැන් CH2 CH2 CH3 කියලා CH2. හරි. ඊළඟට තව කෙනෙක් ඉන්නවා මෙහෙම. තව කෙනෙක්
දැන් ඔන්න මම අවස්ථා තුනක් අරන් තියෙනවා. දැන් මේකෙන් අපි ප්‍රධාන කාබන් දාමය කවුද කියලා අඳුනා ගන්න බලමු. මොකද මම පළවෙනියට බලන්න ඕනේ කිව්වා කාරණාව අඛණ්ඩ ලෙස කාබන් පරමාණු වලින් බැඳිලා තියෙන්න ඕනේ. right. අඛණ්ඩ ලෙස කාබන් පරමාණු වලින් බැඳිලා තියෙන කට්ටිය විදියට මට මේකෙදි බලන්න පුළුවන්. මෙයා right. එකම කාබන් පරමාණු දිගට බැඳිලා තියෙනවානේ. එක දිගටම කාබන් පරමාණු ටික බැඳිලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් මෙයාව ගත්තොත් මෙයා අපිට ප්‍රධාන කාබන් දාමය විදිහට පෙන්වන්න පුළුවන්. මේ ඉන්නේ ප්‍රධාන කාබන් චේන් එක මෙයා. හරි. ඊළඟට මෙතන ගත්තොත් කාබන් චේන් එක අපිට තෝරන්න පුළුවන් කොහොමද? මෙතන ගත්තොත් එහෙනම් කාබන් චේන් එක අපි තෝරනකොට මේ කාබන් චේන් එකේ අඛණ්ඩ දාමයක් කොහෙද තියෙන්නේ බලන්න. මේ පැත්තට ගිහලා මේ හරිය ඉඳලා පටන් ගත්තොත් මෙතනින් පටන් අරගෙන මෙහෙම ගියොත් ඔන්න මැදින් ඔක්සිජන් එකක් හම්බ වෙනවා. හැබැයි මෙයා ගියොත් මෙහෙම මෙතනින් ගියොත් මේ පැත්තට ගියොත් එතකොට අඛණ්ඩ කාබන් දාමයක් නේද මේකේ අහුවෙන්නේ. රයිට්. එහෙනම් මේකේ කාබන් චේන් එක කොහොමද? මෙන්න මේ විදියට යයිනේ. මෙන්න මේක තමයි මෙයාගේ කාබන් චේන් එක. රයිට්. ඔලුවට දා ගන්න ඕනේ. මේක තමයි කාබන් චේන් එක. රයිට්. ඊළඟට මෙතන සැලකුවොත් එහෙම ඔයාලට යන්න පුළුවන් පාරවල් කීපයක් තියෙනවා. මේ පැත්තට යන්න පුළුවන් මෙන්න. හරි. හරි. මම මේකේ තව ගන්න චුට්ටක් වෙනස් කරලා. එතකොට ඒක තව ටිකක් මෙහෙම වගේ කැලලක් ගන්න. හරි. ඔයාලා මෙතනින් පටන් ගත්තොත් මෙහෙම ගියා උඩ පැත්තට ගියොත් මැදින් ඔන්න ඔක්සිජන් පරමාණුවක් ඇවිල්ලා තියෙනවා මැදිහත් වෙලා. එතකොට නැත්තම් මේ කැලේ එතකොට වෙන් වෙලා ඉන්නේ ඔක්සිජන් පරමාණුවක එහාට. අඛණ්ඩ කාබන් නැහැ. මේ පැත්තට ගිහලා බලුවොත් මෙහෙම ගියා පහළට ගිහලා මෙතනක් තියෙන ඔක්සිජන් එකක්. අවුලක් තියෙනවා එතනත් නේ. රයිට්. හැබැයි ඔයා මේක කෙලින්ම ගියොත් මෙහෙම බලනවා. අවුලක් නැහැ නේද? අඛණ්ඩ කාබන් වල කියලා අවසානට OH කාණ්ඩයක් වෙන්න තියෙන. ඒක අවුලක් නැහැ නේ. මැදින් කැඩිලා නැහැ නේ කොහෙවත්. අන්න ඔය මැදින් කැඩිලාද කියන එක තමයි මම ගොඩක් වෙලාවට චෙක් කරන්නේ මේක හොඳේ. රයිට්. එහෙනම් පළවෙනි කතාව තමයි මෙන්න මෙන්න මෙතන එහෙනම් ගත්තොත් එහෙම මෙයා තමයි ප්‍රධාන කාබන් චේන් එක. එතකොට එහෙනම් පළවෙනි කතාව තමයි කාබන් දාමය අපි තෝරනකොට ඒ කාබන් දාමය තෝරද්දී අඛණ්ඩ කාබන් පරමාණු සංඛ්‍යාවක් එක දිගට අහු වෙනවා නම් එයාව අපි ඉස්සල්ලාම ප්‍රධාන දාමයන් විදියට තෝරා ගන්න ඕනේ. ප්‍රධාන දාමයේ විදිහට තෝරා ගන්න ඕනේ. පැහැදිලිද මං කියන දේ? හොඳට ඔලුවට දාගන්න. පළවෙනි එක තමයි කාබන් දාමය අඛණ්ඩ කාබන් වලින් තියෙන්න ඕනේ. අඛණ්ඩ කාබන් වලින් පමණක් හොඳේ. අඛණ්ඩ කාබන් වලින් පමණක් රැඳිලා තියෙන්න ඕනේ. එතකොට කාට හරි තියෙන්න පුළුවන්. ඉතින් මෙතන කාබන් එකක් නැහැනේ OH එකකට තියෙන්නේ. හරි. දාමය කාබන් චේන් එක නම් මේ තෝරන්නේ. කාබන් චේන් එක කිව්වහම කාබන් විතරයි තියෙන්නේ. දැන් මේ කාබන් චේන් එක ඇතුලේ ද්විත්ව බන්ධන තියෙන්න බැයිද? පුළුවන් ඈ. ඒවා ඉස්සරහට කතා කරනවා. හරිද? එතකොට ඔයා කාබන් චේන් එක තෝරද්දි කිසිම වෙලාවක මෙන්න මේ පැත්තට කාබන් චේන් එක කරගෙන යන්න බෑ. අඛණ්ඩ ලෙස කාබන් තියෙන්න ඕනේ. ඕක තමයි පළවෙනිම නීතිය. ওই නීති ටික අනුපිළිවෙලින් මා සකස් බලාගෙන යන්න ඕනේ. පළවෙනි නීතිය මොකක්ද එන? අඛණ්ඩ කාබන් පැවතීම. තේරෙන්නේ නැති මං කිව්ව දේ. හරි? ඊළඟට අපි බලමු දෙවෙනි නීතිය මොකක්ද? කාබන් චේන් එක තෝරනකොට මොකද්ද ඔගේ දීලා තියෙන දෙවෙනි නීතිය විදියට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන දාමයේ කොටසක් ලෙස හෝ ඒ ප්‍රධාන දාමයට සම්බන්ධව හෝ පැවතිය හැක. right. ඒ කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. හරිද? දැන් ඔයා කාබන් චේන් එක තෝරනකොට හරි කාබන් චේන් එක තෝරද්දී හොඳට මතක තියාගන්න ඔයා ඒකට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන පරිදි තමයි කාබන් චේන් එක තෝරන්න ඕනේ. මම කිව්ව දේ තේරුණාද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන පරිදි කාබන් චේන් එක තෝරගන්න ඕනේ. රයිට්. මේ බලන්න මෙන්න මේ උදාහරණ ටික. අන්න ඔයාලට සංයෝගයක් තියෙනවා. මේ සංයෝගය ඔයා කොහොමද කාබන් චේන් එක තෝරගන්නේ? මම කිව්වා පළවෙනියට මොකද්ද කිව්වේ? අඛණ්ඩ කාබන් වලින් ඉන්නකොට. දැන් මේකේ මේ පැත්තට ගියත් අඛණ්ඩ කාබන් තියෙනවා. මේ පැත්තෙන් මෙහෙම ගියත් අඛණ්ඩ කාබන් තියෙනවා. අවුලක් නැහැ. නේද? අඛණ්ඩ කාබන් තමයි හැමදාම තියෙන කාබන් සැකිල්ල කැඩිලා නැහැ. එහෙනම් පළවෙනි කතාව නීතිය හරිද? මේ පැත්තට ගියත් මේ පැත්තට පවුරු ගියත් හරි.
ඊළඟ දෙවෙනි එක තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දාමයට ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. මොකද්ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ විදිහට මෙතනදී හැසිරෙන එක්කන කවුද? මෙයා ඉන්නවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ නම් මෙයානේ. ඇයි ඒ? ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහළින් ඉන්න එක්කන කවුද? මෙයා. එහෙනම් මෙයා ඇතුළත් වෙන පරිදි ඔයා කාබන් චේන් එක ඇඳ ගන්න ඕනේ. හරිද? එහෙනම් මෙයා ඇතුළත් වෙන පරිදි කාබන් චේන් එක ඇඳගත යුතුයි. මෙයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එතකොට එහෙනම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන පරිදි චේන් එක අඳිනවා කියලා කියනවා අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? මෙන්න මෙහෙම කාබන් චේන් එක ඇඳගත යුතුයි. හරිද? කාබන් චේන් එක ඇඳ ගන්න ඕනේ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් සර් මේක මේ පැත්තට යන්න විදිහක් නැද්ද? ඉස්සරහට බලන්න කරුණු ටික ඔක්කොම කියලා දුන්නාට පස්සේ කාබන් චේන් එක තෝරගන්න එක ඔයාලට තේරෙයි ඈ. රයිට්. මම මොකද මෙතනදී අදහස් කරපු එකම කාරණා මොකද්ද? ප්‍රධාන දාමයේ අනිවාර්යයෙන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අනිවාර්යයෙන්ම දාමයේ තුලට ඇතුළත් විය යුතුයි. අනිවාර්යයි යන්න දෙවෙනි කතාව. මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දාමයට ඇතුළත්ව පවතින්න ඕනේ. පැහැදිලිද? රයිට්. ඊළඟට තුන්වෙනියට බලන කාරණාව තමයි ප්‍රධාන කාබන් දාමය තෝරද්දී අවශේෂ කාණ්ඩ තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඇතුළත් කරගත යුතුයි. අනිවාර්යයෙන් ඇතුළත් කරගත යුතුයි. පැහැදිලිද? රයිට්. මේ බලන්න මෙන්න මේ කතාව. මෙන්න මෙහෙම ඔයාලට සංයෝගයක් දීලා තියෙනවා. දැන් ඔයා කොහොමද මේකේ චේන් එක හොයාගන්නේ? කාබන් චේන් එක හොයාගන්නේ. හරිද? මම කිව්වා මොකද්ද මෙතනදී අනිවාර්යෙන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අයත් වෙන්න ඕනේ නේද? ඔයා මෙතනින් තමයි වැඩේ පටන් ගන්න ඕනේ. හරි? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේදී යා කීටෝල කාණ්ඩයෙන් මෙයානේ ඇසිරෙන්නේ. මෙතනින් තමයි වැඩේට බහින්න ඕන. හරි? රයිට්. අපි නැත්නම් මෙතන මේක ගමු ටිකක් පැහැදිලි වෙන විදිහට මම මේකෙදි ගන්නම් OH කාණ්ඩයක්. එකතර ගන්න OH කාණ්ඩයක්. රයිට්. හරි. එතකොට ඒවා මෙතනින් පටන් ගන්න ඕනේ. හරිනේ? මෙතනින් පටන් අරගෙන දැන් ඔයාලට යන්න පාරවල් දෙකක් තියෙනවා. මොකද්ද? එකක් ඔයාලට පුළුවන් මේ පැත්තෙන් ගිහිල්ලා මෙහෙම ගිහලා මේ උඩ පැත්තට යන්න. ගිහිල්ලා ඔයාලට කාබන් චේන් එක මෙහා කියලා කියන්න පුළුවන්. හරි? ඊළඟට ඔයාලට තව යන්න පුළුවන් මේ පැත්තෙන් මෙහෙම ආවා මෙතනින් පහළට යනවා මේ පැත්තට. හරි. ඔයා මොන පාරේද යන්නේ? ඔයා බලන්න ඕනේ මේකේ ද්විත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා යන්න ඕනේ මේ පාරේ. කාබන් චේන් එක තෝරගත්තා ඔයා ද්විත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන පවතින පැත්තකින් යන්න වෙනවා. එහෙනම් ඔයාලා මේ පාරෙන් විතරයි යන්න පුළුවන්. ප්‍රධාන කාබන් චේන් එක වෙන්නේ නම් මෙයාව. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. රයිට්. තව අවස්ථාවක් සලකමු. මේ බලන්න. පාර දැන් මේකේ යන්න පුළුවන් පාරවල් තුනක් තියෙනවා. එකක් තමයි දැන් පළවෙනියට මොකද්ද කරන්න ඕනේ? මෙතනින් පාටම් ගන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ දාමයට ඇතුළත් කරගන්න ඕනේ. හරිනේ? අඛණ්ඩ කාබන් තුනම හරි. රයිට් කතාව අවුලක් නැහැ. දෙවෙනි එක මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ දාමයට ඇතුළත් කරගත්තා. රයිට්. එහෙනම් මෙතනින් පටන් ගන්න වෙනවා චේන් එක. චේන් එක පටන් ගන්න වෙන්නේ මෙතනින්. රයිට්. එහෙනම් මෙතනින් පටන් ගත්තා. රයිට්. බලමු. මොවාට යන්න පුළුවන් මෙහෙම ගියා මේ පාරේ ගිහලා මෙහෙට යන්න පුළුවන්. මෙහෙට යන්න පුළුවන්. පහළට ගිහලා මෙහෙට යන්න පුළුවන්. දැන් ඔයා මොන පාරේද යන්නේ? ඔයා අනිවාර්යෙන් යන්න තෝරගන්න ඕනේ දිත්ත බන්ධන තියෙන පාර. ඒක තමයි නීතිය. හරි? කොච්චර පාරවල් තිබුණත් යන්නේ දිත්ත බන්ධන තියෙන පාරේ විතරයි. පැහැදිලිද? රයිට්. එහෙනම් තුන්වෙනි නීතිය තමයි ප්‍රධාන කාබන් දාමයට ඇතුළත් කර ගැනීමේ කාබන් දාමය හදනකොට ඒ කාබන් දාමයට ද්විත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන පවතී නම් ඒ පරමාණු අනිවාර්යෙන් ඇතුළත් කරගත යුතුමයි. අනිවාර්යෙන් ඇතුළත් කරගත යුතුමයි. පැහැදිලි? එහෙනම් පළවෙනියටම අඛණ්ඩ කාබන් දාමයක් වෙන්න ඕනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන්න ඕනේ. දෙවෙනි එක, තුන්වෙනි එක අනිවාර්යෙන් ද්විත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන තියෙනවා නම් ඒවා ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට බලන්න ඕන කාරණාව තමයි හතරවෙනියට උපරිම කාබන් පරමාණු සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. කාබන් පරමාණු උපරිම සංඛ්‍යාවක් අඩංගු වෙන විදිහට ඇඳගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මේ බලන්න. මෙන්න මේකයි කතාව.
right මෙන්න මෙහෙම මං ඇඳලා තියෙනවා එක්කෙනෙක් හරි මෙහෙම එක්කෙනෙක් මං ඇඳලා තියෙනවා right දැන් බලමු මෙයාලගෙන් අපි කාබන් චේන් එක කොහොමද තෝරගන්නේ කියලා කාබන් චේන් එක මං කොහොමද මෙයාලා කට්ටියගේ තෝරගන්නේ right මේ බලන්න උපරිම කාබන් සංඛ්‍යාවක් ඇතුළත් වෙන්න ඕනේ පළවෙනි නීතිය හරි අඛණ්ඩ කාබන් කතාව හරි ඔක්කොගෙම අඛණ්ඩ කාබන් තමයි තියෙන අවුලක් නැහැ ඊළඟට දෙවෙනි එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන්න ඕනේ නම් පටන් ගන්න ඕන ඔයා මෙතනින් හරිනේ තුන්වෙනි එක දිත්ත බන්ධන තිබේ නම් ඒවා ඇතුළත් කරගන්න ඕනේ මේකේ දිත්ත බන්ධන නෑ ඒ දිත්ත බන්ධන නැතුව මම නිකම්ම මේ කර්ම පැහැදිලි කරන්න තමයි අරන් තියෙන්නේ හරි තුන්වෙනි කාරණාව හතරවෙනි කාරණාව මොකද්ද මම කිව්වේ දිගම දාමය කාබන් දාමය විදිහට තෝරා ගන්න ඕනේ දිගම දාමය කාබන් දාමය ලෙස තෝරාගත යුතුයි right හරි right දැන් කවුද දිගම දාමය වෙන්නේ බලන්න මේ පැත්තෙන් ගත්තොත් 1 2 3 4 5 6යි කාබන් පරමාණු 6ක දාමයක් මේ පැත්තේ ගත්තොත් 1 2 3 4 5 6යි මේ පැත්තට ගියත් 6යි මේකට ගියත් 6යි බලන්න මේ පැත්තට ගිහින් 1 2 3 4යි 5යි 6යි 7යි ඒ පැත්තට ගියොත් 7යි 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි අන්තරයි දිගම දාමයේ ඉදිරියට නම් වාර්ත තෝරගන්නේ කවුද මෙන්න මෙයා එහෙනම් වා ප්‍රධාන කාබන් දාමයේ විදියට මෙන්න මෙයාව තෝරගන්න වෙනවා මෙන්න මෙයා තමයි වාගේ ප්‍රධාන කාබන් දාමය වෙන්නේ හරි මෙයා තමයි ප්‍රධාන කාබන් දාමය වෙන්නේ 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10ක් වෙයි අනිත් පැත්තේ වලට ගියාම වාට ඊට වඩා අඩු වෙනවා මේ 1 2 3 4 5යි දැන් හිතන්න මේක දැන් වාට මෙතනින් තේරෙනවනේ මේකේ කතාවේ තේරෙනවනේ මේ කෑල්ල රයිට් මම මේක ඇතුළේම තව කෑල්ලක් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් දැන් බැරි වෙලාවකවත් ඔයාට තිබුණොත් මෙහෙම දැන් මේක තේරෙනවද ප්‍රධාන කාබන් දාමය මේ කවුද දිගම එක්කලා තෝරගන්න එක කතාව ඒක ලේසි කරුණක් ලේසි කතාවක් මේක ඇතුලේ තියෙන්නේ ඒක අමාරු නෑ නමුත් හිතන්න මෙන්න මෙහෙම දෙයක් තිබුණා කියලා ඔයාට තිබුණා මේකේ මෙන්න මෙහෙම දිත්ත බන්ධනයක් ඇවිල්ලා තිබුණා මෙතනට දැන් ඔයා කාවද තෝරගන්නේ ප්‍රධාන කාබන් දාමයේ විදිහට මෙහෙම ඇවිල්ලා තිබුණොත් ප්‍රධාන කාබන් දාමයේ විදිහට කාවද තෝරගන්න වෙන්නේ අනිවාර්යෙන් නීති අනුපිළිවෙලට යන්න ඕනේ අනුපිළිවෙලින් බලන්න ඕනේ කියලා මං කිව්වා අඛණ්ඩ කාබන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයත් වෙනවා දිත්ත බන්ධන තියෙනවා රයිට් දිගම දාමය තෝරන්න කලින් ඔයා බැලුවේ කවුද දිත්ත බන්ධන තියෙනවා නම් ඒ පැත්තටයි යන්නේ ඒ නිසා මේකෙදි කිසිම අවස්ථාවක ඔයාට අර කලින් වගේ මේම ඇවිල්ලා මෙහෙම වඩරවුමක් ගා ගන්න හැකියාවක් නැහැ තුන්වෙනි කරුණ තමයි ඊළඟට බලන්න වෙන්නේ එතකොට ඔයාට එනම් ප්‍රධාන කාබන් චේන් එක විදිහට ගන්න වෙන්නේ කවුද මෙයාව හොඳේ ප්‍රධාන කාබන් චේන් එක විදිහට ගන්න වෙන්නේ මෙයාව පැහැදිලිද ඔලුවට දාගන්න ප්‍රධාන කාබන් චේන් එක ගන්න වෙන්නේ මෙයා මොකද තුන්වෙනි කරුණ උඩින්නේ තියෙන්නේ හතරවෙනි එක තමයි කියන්නේ දිත්ත බන්ධන තියෙනවා නම් ඒවත් ඇතුළත් කරගත්තට ඒවා ඇතුළත් කරගෙන ඊට පස්සේ අපිට ඕන නම් දිගම දාමය තෝරගන්න පුළුවන්. දැන් මෙහෙම බලන්න දිත්ත බන්ධනයි කියනකොට දිගම දාමය තෝරගන්න අවස්ථාවක් නිකන් හිතුව මෙන්න මෙහෙම මේකේදී වාට තේරෙනවානේ තුන්වෙනි කාරණාව ප්‍රමුඛ වෙන නිසා අනිවාර්යෙන් කාබන් දාමය වෙන්නේ මෙයා. හරි? ඊළඟට බලමු මෙන්න මේක මේ උදාහරණයක් බලමු. මෙහෙම එක්කෙනෙක් ආවොත් ඔයා පළවෙනි කාරණාව අඛණ්ඩ කාබන් හරි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මෙතනින් පටන් ගන්න ඕනේ කතාව. ඊළඟට දිත්ත බන්ධන ගන්නවා. right. දිත්ත බන්ධන. එහෙනම් ඔයා දිත්ත බන්ධන කියන පැත්තට යනකොට මෙන්න දිත්ත බන්ධනයක් අහු වෙනවා. මේ පැත්තට යනකොට දිත්ත බන්ධනයක් අහු වෙනවා. දැන් කොහෙටද ඔයා දාන්නේ මේක? right. දෙපැත්තටම දිත්ත බන්ධනය අහු වෙනවනේ. දිත්ත බන්ධනයක් අහු වෙලා ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? එහෙමත් වෙලා ඊට පස්සේ දිගම කාබන් දාමය වෙනවා නම් එයා තමයි ප්‍රධාන කාබන් දාමය. එහෙනම් ඔයාලට යන්න පුළුවන් මේ පැත්තට ගියොත් 1 2 3යි 4යි 5යි 6යි.
කාබන් පරමාණු 6ක් දක්වා යන්න පුළුවන්. මේ පැත්තට ගියොත් 1යි 2යි 3යි 4යි 5යි. එනවා යන්න වෙන්නේ කොයි පැත්තටද? මේත් යන්න ඕනේ. හරිනේ. අර නීති අනුපිළිවෙලින් යන විදිය මම මේ කියලා දෙන්නේ. අනුපිළිවෙලින් යන විදිය මම කියලා දෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. මේක කතාව තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඒතර ආය යන්න ඕනේ ඒ අනුපිළිවෙලට. හරි. තව එකක් ඕන නම් උදාහරණයක් පෙන්නන්න. තව උදාහරණයක් මේකටම. තව උදාහරණයක් කරන් පෙන්නන්න. අපි ගමු මෙන්න මේ වගේ කෙනෙක්. මේ වගේ සංයෝගයක් ගන්න. මේ වගේ කෙනෙක් ගන්න. හරි. දැන් ඔයාලට මේ සංයෝගය ගත්තාම පළවෙනි එක අඛණ්ඩ කාබන් කතාව හරියි. චිත්ත බන්ධන තිබුණා. චිත්ත බන්ධන තුන මොන විදිහෙන් යන අඛණ්ඩ කාබන් කතාව හරියි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියනවා මෙතනින් පටන් ගන්න ඕනේ. දෙවෙනි කතාව මොකද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයෙන් ආරම්භ වෙන්න ඕනේ. හරි. එයා ඇතුළත් වෙන විදිහට අඳින්න ඕනේ. ආරම්භ වෙන්න ඕනේ නෙමෙයි එයා ඇතුළත් වෙන්න ඕනේ. ඒතර කෙලවරක ඉන්නවා නම් ඉතින් කෙලවරෙන් තමයි පටන් ගන්න වෙන්නේ. හරි. එතකොට එනවා මෙතනින් පටන් ගන්න. ඔයාලට එන්න පුළුවන් මේ පැත්තට ඔහොම ආවම මෙතනින් මෙහෙම ආපුවම මෙතනින් වාට මේ සයිඩ් එකට යන්න පුළුවන්. ඊළඟට ආපුවම මෙතනින් පහළට ඇවිල්ලා මෙහෙට යන එක ඉතින් වැඩක් නැහැ නේ. මේ පැත්තට යන්න බෑ. අපිට යන්න පුළුවන් දිත්ත බන්ධන ඉඳලා පැත්තට වලට විතරයි. හරිද එහෙනම්? දිත්ත බන්ධන තියෙන මෙතන එකක් තියෙන මේ පැත්තට නෑ මේ පාර එකක් මේ පාර එකක්. දැන් මේ පාරයි දෙකේම යන්න පුළුවන්. මේ පාරවල් දෙකෙන් මොකද්ද ඔයා සාමයේ විදිහට තෝරගන්න ඕන පාර. අන්න ඒකයි වැඩි. දැන් මෙතනදී බලන්න ඕනේ වැඩිම කාබන් පරමාණු ගානක් තියෙන එක. මොනවාද දෙපැත්තරම දැන් දිත්ත බන්ධන තියෙනවා. දැන් ගන්න ඕනේ වැඩිම කාබන් පරමාණු දාන්න. ඊළඟට සලකනවා ඊළඟ කරනවා. හරිද? එතකොට එහෙනම් මෙතන ගත්තොත් 1 2 3 4 5 6 7 8 9 උඩට ගියොත් 9. හරි? ඊළඟට 1 2 3 4 5 6 7 8 9 10. මෙහෙට ගියොත් 10යි. හරි? ඊළඟට 1 2 3 4 5 6 7 8 9 10. ඒ පැත්තට ගියොත් 10යි. 1 2 3 4 5 6 7 8 9 10. ඒත් 10යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12. right. එහෙනම් කොයි පැත්තටද යන්න ඕනේ චේන් එක? කාබන් චේන් එක යන්නේ අනිතරම් තේරෙන්නේ නැති කියලා හොඳටමයි. මෙතනින් එහාට ඉතින් මේක කියලා දෙන්න වෙන විදියක් නැහැ. මෙච්චර උදාහරණ කීකිය පැහැදිලි කරද්දී උත්තරම තේරෙන්න ඕනේ ඉතින්. ඒක හරි. right. එහෙනම් කාබන් එක තෝර ගන්න ඕන. ඊළඟ අණු කියන්නේ ඊළඟට තියෙන මේ නීතිය අනුව තමයි අපි මෙතනදී තෝරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දිත්ත බන්ධන ටික ඇතුළත් කරගත්තා. එතනින් එහාට දිත්ත බන්ධන දෙපැත්තටම යන කියන්නේ යන්න පාරවල් කීපයක් තියෙනවා නම් ඒකිනුත් දිගටම යන්න පුළුවන් පාර තමයි තෝරගන්නේ. හරි නේද? right. පැහැදිලිනේ? right. ඊළඟට ආවේ කියන හතරවෙනි කාරණාවත් සම්පූර්ණ කරලා නම් තියෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණ කරලා නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හතරවෙනි එක දිත්ත බන්ධන නැතුව ගියත් මොකද වෙන්න ඕනේ? දිගම දාමේ තමයි තෝරගන්න වෙන්නේ. හරි? ඒ කියන්නේ මේ දිත්ත බන්ධන නොමැතිව තිබිලා එහෙම ගියත් ඔයා ඊළඟට සලකන්න ඕනේ මොකද්ද? හතරවෙනි කාරණාව වෙන දිගම කාබන් දාමයේ කියන්නේ. හරි? දිගම කාබන් චේන් එකක් හදා ගන්න පුළුවන් කියලා තමයි හොයාගන්නේ. ඊළඟට මොකද්ද? අවසානයේට ඔයා බලන්න ඕනේ ඔය සාධක ඔක්කොම ටික බලලා ඉවරලා අවසානයේට බලනවා වැඩිම ආදේශිත කාණ්ඩ සංඛ්‍යාවක් තියෙන දාමය මොකද්ද කියලා. මොකද්ද? වැඩිම ආදේශිත කාණ්ඩ සංඛ්‍යාවක් තියෙන දාමය. බලමු ඒකත් අර පොඩ්ඩක් ගිහින් අවසාන අනුපිළිවෙලින් බලන්නේ කොහොමද? වැඩිම ආදේශිත කාණ්ඩ සංඛ්‍යාව. දැන් හිතන්න මේක වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. හරි? එකක් තමයි දිත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන තිබිලා. දිත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන තිබිලා මේකේදී ආටෝක චෙක් කරන්න වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් දිත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන නැතුව වෙන අවස්ථා තියෙනවා. අපි බලමු දිත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන තිබිලා වෙන අවස්ථාවයි. හරිද? ඊළඟට දිත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන නැති වෙලා තියෙන අවස්ථාවයි දෙකේදීම බලමු ඔක වෙන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලාම දිත්ත බන්ධන හෝ ත්‍රිත්ත බන්ධන නැති අවස්ථාවට කතා කරලා බලන්න. ඉතින් මේක කියලා දෙන්න. ඒක ඇල්ල හරිද? මෙහෙමයි වෙන්නේ. දැන් හිතන්න මෙන්න මෙහෙම තිබුණා කියලා. දැන් මේ සර් මොකටද ආනේ මේ හැම වෙලෙම එකම ගන්නෙ
නෑ ඉතින් මට එහෙම විශේෂත්වයක් නෑ මට මේක ලේසි මේ කෙලවට අරන් කියලා දෙන එක ලේසි හරිද අතෝ මේ වැඩිපුර ආසාවක් නෑ මේ කාබොක්සිලික් අම්ල වල මට ඒක ලේසි නිසා තමයි මම ඒක අරගන්නේ හොඳයි right අපි හිතමු මෙහෙම මෙහෙම එක්කෙනෙක් දීපගේ හිතන්න හරි දැන් අර අනුපිළිවෙල බලාගෙන යන අපි කිව්ව කතාව පළවෙනි එක අඛණ්ඩ කාබන් කතාව හරි ඊළඟ කතාව මොකද්ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අත්වත් කර ගන්නවා හරි ඒකත් හරි තුන්වෙනි එක ද්විත්ව බන්ධන හොත ද්විත්ව බන්ධන තියනවද නැහැ එහෙනම් තුන්වෙනි එක බලන්න විදියක් නැහැ නේ ඊළඟ හතරවෙනි එක දිගම දාමය බලමු දිගම දාමය 1 2 3 4 5යි 6යි 7යි මේ පැත්තට 7ක් ගන්න පුළුවන් මේ පැත්තට ගියොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි පළකෙලියයි 7 ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තට දැන් මොකද කරන්නේ දැන් කරන්න ඕනේ මෙහෙමයි මේකෙන් ඔයා චෙක් කරලා බලන්න වෙනවා ආදේශිත කාණ්ඩ වැඩිපුර ඇවිල්ලා ඉන්නේ කාටද කියලා බලන්න වෙනවා දැන් බලන්න මේ චේන් එක ඔයා අරන් ගියොත් මේ පැත්තට ඔයා චේන් එක අරන් ගියොත් ආදේශිත කාණ්ඩයක් විදියට ඔයාට ඉන්නවා බ්‍රෝමීන් පරමාණු එයා විතරයි නේද ආදේශිත කාණ්ඩයක් විදියට ඉන්නේ හරි මේ චේන් එක මම මෙහෙට අරන් ගියොත් CH මේ ටික මෙහෙම කරකවලා මෙතනින් මෙහෙට අරන් ගියොත් ආට ඉන්න ආදේශිත කාණ්ඩ 1යි 2යි 3ක් හරි ආදේශිත කාණ්ඩ කියක් ඉන්නවද 3ක් වැඩිම ආදේශිත කාණ්ඩ සංඛ්‍යාව සම්බන්ධ වෙලා තියෙන එකනා ප්‍රධාන කාබන් දාමයේ විදිහට තෝරාගත යුතුයි ප්‍රධාන කාබන් දාමයට තෝරාගත යුතුයි තේරුණාද එතකොට එනවා මෙහෙම ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන නැති අවස්ථාවක වුණත් ඔයාලා මේක තෝරගන්න ඉන්න පුළුවන්. හැබැයි මේක ඔයා බලන්නේ අවසානෙට. ඒක තමයි මේකේ කතාව. හොඳේ. මේක හොඳට මතක තියාගන්න. කෙලින්ම දැක්ක ගමන් බුදුහාමුදුරුවෝ දිගම දිගයි අම්මෝ ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තමයි හොඳම. දිග ඒක තමයි හොඳම කියලා මේක ඒ පැත්තට යන්නේ නැහැ. හොඳේ. ඒකේ බොම් පාට් එකක් නේ. එතකොට අර අනුපිළිවෙල ඔක්කොම මොකද වෙන්න ඕනේ? පිළිවෙලින් සලකගෙන යන්න ඕනේ. අර කිව්ව නීති ටික සලකගෙන ගිහිල්ලා තමයි අවසානට කාබන් දාමයේ තෝරගන්න ඕන. හොඳේ. නැතෝ දිගමයකට එහෙම තෝරගත්තා කියලා හරියන්නේ නැහැ හැම වෙලේම. තේරෙනවද පුතේ? රයිට්. එතකොට එහෙනම් අනුපිළිවෙලෙන් මේ ටික බලන් යන්න. පැහැදිලි? තේරුණා. ඊළඟට අපි බලමු මේකෙම ද්විත්ව බන්ධනයේ කුයි ත්‍රිත්ව බන්ධන එහෙම නැත්නම් ද්විත්ව බන්ධන වගේ ඇවිල්ලා තියෙන අවස්ථාවක් අරගන්න. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා ඔයාලට. හරි? හරි. එතකොට දැන් හිතන්න මෙහෙම මොනවා ගුලද්ද ඔක්කොම ගන්න කාබෝක්සිලික් අම්ල යම් දෙන්නේ නේ. මේ කාණ්ඩේ මොනවා වෙන එකක් නැහැ ධාරි කමන්නේ. මේ කාණ්ඩේ නැත්නම් මම ගන්න මේ කාණ්ඩේ ලයි. කවුරු හරි එහෙම එක්කෙනෙක් හිටනවා. ඒකටත් අවුල් ගියොත් වෙන්නේ. රයිට් එහෙනම් මම මෙහෙම ගත්තා. ඊළඟට මම දානවා මෙහෙම. හිතන්න මෙන්න මේ වගේ සංයෝගයක් වලට ආවා කියලා. මෙහෙම එකක් දුන්නා. හරි. දැන් මේ වගේ සංයෝගයක කතාව මේකයි. දැන් මේ වගේ සංයෝගයක් ආවා කියලා හිතන්න. හරි. එතකොට මේ වගේ සංයෝගයක කතාව මේකයි. ඔයා අර පළවෙනියට අපි කිව්ව දේවල් ටික ඔක්කොම සලකලා බැලුවොත් එතකොට එකයි පළවෙනි නීතිය හරි කොහොමද අඛණ්ඩ කාබන් කතාව රයිට්. ඒක හරි. දෙවෙනි එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය සම්බන්ධ කරගන්නවා හරි. තුන්වෙනි එක ඊට පස්සේ ද්විත්ව බන්ධන හෝ ද්විත්ව බන්ධන රයිට්. මේ පැත්තට ගියොත් ඔයාලා ද්විත්ව බන්ධන හෝ ද්විත්ව බන්ධන ගන්න පුළුවන් මේ දාමයේ ඔස්සේ. මේ පැත්තට ගියොත් මේ දාමයේ ඔස්සේ ගන්න පුළුවන්. මේ පැත්තට මේ දාමයේ ඔස්සේ ගන්න. එහෙනම් ওই කතාව තුනේදී පැත්ත තුනේදීම ද්විත්ව බන්ධන හෝ ද්විත්ව බන්ධන ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයා බලනවා දිගම දාමය මොකක්ද කියලා. මේ බලන්න 1 2 3 4 5 6 7. 1 2 3 4 5 6 7. 1 2 3 4 5 6 7. තුන් පැත්තටම එකම ගණන්. එහෙනම් දාමය දිග නැහැ. දැන් ඊළඟට බලනවා ආදේශිත කාණ්ඩ වැඩිපුර සම්බන්ධ වෙන්නේ කොහෙටද කියලා.
right මේ බලන්න මේකේ ආදේශිත කාණ්ඩ තියෙනවා 1යි 2යි මේකේ ආදේශිත කාණ්ඩ තියෙනවා 1යි 2යි මේකේ ආදේශිත කාණ්ඩ දෙනවා 1යි හරි වෙන ආදේශිත කාණ්ඩ නැති මේක එතන දාමු කෝඩින් එකක් දාන්න හරි මෙතනට ආදේශිත කාණ්ඩ තියෙනවා කියද්ද 3ක් හරි මේ පැත්තට ගියොත් ඔයාලට තියෙන ආදේශිත කාණ්ඩ කීයද 1යි මේ පැත්තට ගියොත් ඔයාලට තියෙන ආදේශිත කාණ්ඩ 2ක් මේ පැත්තට වාගියොත් එimhe ආදේශිත කාණ්ඩ කීයක් තියෙනවද 1යි 2යි 3ක් හරි නේද එතකොට එහෙනම් ආදේශිත කාණ්ඩ 3ක් තියෙන පැත්තට තමයි එහෙනම් ඔයා චේන් එක කරා යන්න ඕනේ මෙන්න චේන් එක කරා යන්න මේ පැත්තට තමයි චේන් එක කරා යන්න හරිනේ මම හිතනවා තිත්තටම යන්නේ නැති කියලා එහෙනම් ප්‍රධාන කාබන් දාමය තෝරා ගැනීම කියලා කෑල්ල. හරි? හොද්දට ඔළුවට දාගන්න නැති කියලා මම හිතනවා. පැහැදිලිද? right. එහෙනම් පළවෙනි කතාව මොකද්ද? ප්‍රධාන කාබන් දාමය තෝරා ගන්න අඛණ්ඩ කාබන් පරමාණු වලින් තියෙන්න ඕනේ. 2 ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙන්න ඕනේ. 3 ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන එහෙම නැත්නම් අවශේෂ කාණ්ඩ කියලා අපි කියනවා. ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන පවතී නම් ඒවා ඇතුළත් වෙන පරිදි යන්න ඕනේ. 4 දිගම කාබන් දාමයේ විය යුතුයි. 5 වැඩිම ආදේශිත කාණ්ඩ සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔය කාරණා 5 ඔයා අනිවාර්යයෙන්ම අනුපිළිවෙලින් සකස් කරගන්න ඕන. අනුපිළිවෙලට තමයි බලන්නේ. හරි? අනුපිළිවෙලට බලාගෙන ඒ ඔස්සේ අරගෙන යන්න. තේරුණාද? එහෙම තමයි කාබන් දාමය තෝරගන්නේ. පැහැදිලිද?